ක්‍රෝයේෂියාව කියන්නේ බෝල්කන් අර්ධද්වීපයේ පිහිටි යුරෝපා සංගමයේ සහ ෂෙන්ගන් කලාපයට අයිති මෑතකදී සංවර්ධිත මට්ටමකට ආපු ඉතාමත් සුන්දර රටක්. ඒ වගේම ජීවන වියදමත් අඩු මට්ටමකයි මේ රටේ පවතින්නේ. අපි අද මේ වීඩියෝවෙන් ක්‍රෝයේෂියාව ගැන සහ එහි ලාංකිකයන්ට ඇති රැකියා අවස්ථා ගැනත් කතා කරනවා. ක්‍රෝයේෂියාව පිහිටලා තියෙන්නේ යුරෝපයේ බෝල්කන් අර්ධද්වීපයේ වයඹ දෙසින්. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 56,594ක් පමණ වෙනවා. ඒ කියන්නේ ලංකාවටත් වඩා කුඩා රටක්. ලොව විශාලතම රටවල් අතර ක්‍රෝයේෂියාවට හිමි වෙන්නේ 124 වෙනි ස්ථානය. වයඹ දෙසින් ස්ලෝවේනියාව, ඊසාන දෙසින් හංගේරියාව, නැගෙනහිරින් සර්බියාව, බොස්නියාව සහ හර්සගෝවිනා සහ මොන්ටිනේග්‍රෝ ගිනිකොන දෙසින් මායිම් වන අතර බටහිරින් ඉතාලිය සමග සමුද්‍ර මායිම් බෙදා ගන්නවා. රටේ නිල නාමය ක්‍රෝයේෂියා ජනරජය. මෙහි අගනුවර සහ විශාලතම නගරය වන්නේ සාග්‍රේබ් නගරය. ක්‍රෝයේෂියාවේ ජනගහනය මිලියන 3.8ක් පමණයි. මේ රටේ ජනගහනය එන්නම අඩු වෙනවා. 1990 වසරේ ජනගහනය මිලියන 4.8ක උපරිම මට්ටමකට ළඟා වුණ අතර එතැන් සිට වසර 35ක කාලය තුළ ජනගහනය මිලියනයක් පමණ අඩු වෙලා තියෙනවා. ක්‍රෝයේෂියාවේ ජනගහනයෙන් 91.6ක් සිටින්නේ ක්‍රෝයේෂියන් ජාතිකයන්. ඊට අමතරව 3.2ක් සර්බියානුවන් සහ 5.2ක් වෙනත් ජාතිකයන් ජීවත් වෙනවා. රටේ ප්‍රධාන ආගම වෙන්නේ ක්‍රිස්තියානි. ජනගහනයෙන් 87.4ක් එම ආගම අදහනවා. 6.4ක් පමණ කිසිම ආගමක් අදහන්නේ නැති පිරිසක්ද ක්‍රෝයේෂියාව තුළ ඉන්නවා. මෙහි නිල භාෂාව වෙන්නේ ක්‍රෝයේෂියන් භාෂාව. කුඩා රටක් වුණත් ඉතා ඉහළ භූගෝලීය විවිධත්වයක් ඇති යුරෝපයේ පිහිටි සුන්දරතම සංචාරක ගමනාන්ත අතරින් එකක් ලෙසයි ක්‍රෝයේෂියාව සැලකෙන්නේ. සෑම වසරකම පාහේ සංචාරකයන් ආසන්න වශයෙන් මිලියන 20ක් පමණ මේ රටට පැමිණෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය ක්‍රෝයේෂියාවේ ආර්ථිකයට විශාල ශක්තියක් වෙලා තියෙනවා. ක්‍රෝයේෂියාවේ නිල මුදල් ලේඛකය ලෙස මෑතක් වනතෙක් භාවිතා කරේ පුනා මුදල් ලේඛකය. 2023 වසරේදී පුනා මුදල් ලේඛකය අතහැර පොදු මුදල් ලේඛකයක් වන යුරෝ මුදල් ලේඛකය ක්‍රෝයේෂියාවේ නිල මුදල් ලේඛකය ලෙස භාවිතා කරනවා. ක්‍රෝයේෂියාව කියන්නේ සංවර්ධිත රටක්. ඔවුන් සංවර්ධිත මට්ටමට පැමිණියේ 2023 වසරේදී. ඒ වගේම ෂෙන්ගන් කලාපයේ සහ යුරෝපා සංගමයේ සමාජිකත්වයේ දරනවා. රටේ දළදේශීය නිෂ්පාදිතය 2024 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 89ක් පමණ වෙනවා. ඒ ලංකාවට සමාන ආර්ථිකයක් වුණත් ක්‍රෝයේෂියාවේ ජනගහනය අඩු මට්ටමක පැවතීම නිසා ඒක පුද්ගල ආදායම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 23,000ක් පමණ වෙනවා. ඒ වගේම ආදායම් බෙදී යාමේ අසමානතාවයේ අඩු රටක් ලෙස තමයි ක්‍රෝයේෂියාව හඳුන්වන්නේ. ක්‍රෝයේෂියාවේ කෘෂිකාර්මික ආර්ථිකය මෑත දශක කිහිපය තුළ පහත වැටීමක් සිදු වෙලා තියෙනවා. කොහොම නමුත් රටේ සමස්ත ආර්ථිකය තුළ වැදගත් කාර්යභාරයක් කෘෂිකර්මාන්තය ඉටු කරනවා. රටේ ප්‍රධාන කෘෂි නිෂ්පාදන වෙන්නේ තිරිඟු, ඉරිඟු, බාර්ලි, සීනි බීට් සහ දුම්කල, ඔලිව් වැනි නිෂ්පාදන. මීට අමතරව වයින් නිෂ්පාදනය සඳහා මිදි වගා කරනවා. කෘෂිකර්මාන්තය ක්‍රෝයේෂියාවේ දළදේශීය නිෂ්පාදිතයට 3.4ක් පමණ දායකත්වයක් සපයනවා. ඒ වගේම නැවුතැනීම රසායනික ද්‍රව්‍ය
ආහාර නිෂ්පාදන සහ විදුලි යන්ත්‍ර සූත්‍රවල කැපී පෙනෙන අපනයනයක් සමගින් රටේ වර්ධනය වන කාර්මික අංශයක්ද තියෙනවා. ක්‍රෝයේෂියාවට මානව සංවර්ධන දර්ශකයේ හිමි වෙන්නේ 39 වන ස්ථානය. ලෝක සතුටු දර්ශකයෙන් ඔවුන් රැඳී සිටින්නේ 72 වන ස්ථානයේ. ක්‍රෝයේෂියාවේ පාස්පෝර්ට් එක ලොව බලවත්ම පාස්පෝර්ට් අතර 5 වන ස්ථානයේ හිමි වෙලා තියෙනවා. ක්‍රෝයේෂියාව සමග චෙක් ජනරජය, ජපානය, එස්තෝනියාව, ස්ලෝවැකියාව, ලිච්ටෙන්ස්ටයින් යන රටවල් 5 වන ස්ථානයේ සිටිනවා. ක්‍රෝයේෂියා පාස්පෝර්ට් එකෙන් රටවල් 117කට වීසපී ගමන් කිරීමට හැකියාව තියෙනවා. ක්‍රෝයේෂියාව යුදමය සංවිධානයක් වන නේටෝ සංවිධානයේ සමාජිකත්වය දරනවා. අපි දැන් ක්‍රෝයේෂියාවේ ඇති රැකියා අවස්ථා පිළිබඳ හොයලා බලමු. ක්‍රෝයේෂියාව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලාංකිකයන්ට රැකියා අවස්ථා රැසක් ලබා දෙනවා. අපි රැකියා කිහිපයක වැටුප් ගැන කතා කරන්නම්. හොටෙල් කුක් කෙනෙකුට අවම වැටුප යුරෝ 700ක් පමණ වෙනවා. ඩ්‍රයිවර් කෙනෙකුට අවම වැටුප යුරෝ 800ක් පමණ වෙනවා. වෙල්ඩර් කෙනෙකුට අවම වැටුප යුරෝ 1000ක් පමණ වෙනවා. වේට සහ වේටවරියන්ට අවම වැටුප යුරෝ 550ත් 700ත් පමණ ගෙවනවා. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙකුට යුරෝ 900ක් පමණ අවම වැටුපක් ගෙවනවා. ෆැක්ටරි වර්කර් කෙනෙකුට අවම වැටුප යුරෝ 700ක් පමණ දෙනවා. JCB ඔපරේටර් කෙනෙකුට අවම වැටුප යුරෝ 1000ක් පමණ ලබා දෙනවා. මේ අපි ඔබට කිව්වේ රැකියා කීපයක වැටුප් ගැන පමණයි. තවත් රැකියා සහ වැටුප් ගැන වැඩිදුර තොරතුරු SLBFE නිල වෙබ් අඩවියට ගියොත් බලාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝව හොඳයි නම් ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. මේ වගේ වටිනා වීඩියෝ ඉදිරියටත් නරඹන්න අපේ channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්.